ගන්න වීඩියෝ එක ගන්න බෑ ෆෝන් එකේ. ඔය ගන්න එන්න බෑ. මොකෝ? ගන්න පොතේ හොඳට. රැලියාව ගැස්සෙන පොඩ්ඩක් අල්ලගෙන තින්න. තාම නෑ නේද? ටික ටික ඉතින් ගන්න මොකද? ආයි. තාම නෑ ඉතින් මේ. ඒක තමයි කම්පියුටරේ ඇස් දෙක වහගෙන ගියේ. මෙයාගේ ගවුම වෙන්න මෙහෙම කරගන්න. ඕනි හරියට නම් කිව්වේ දන්නේ නැහැ. නේද කිව්වේ? පරව්වේ කළු පරව. ඒ මුංගේ වාසස්ථාන තමයි මේවා. කැමර ගන්න මාල් නැහැ. මෙතන ජාතික උද්‍යානයක් මෙතන මාළු වලන් තහනම්. මෙයාලගේ වාස භූමිය. ආරක්ෂා බය නැතුව ඉන්නේ ඒකයි. නැත්නම් වෙන තැන් වල හිටියනම් උන් යනවනේ. කොරල් පර තමයි එයාලගේ කැම්ප් බීම තියෙනවා ආරක්ෂාව තියෙනනේ මාස් පැටව. ඔව්. මේව පරීක්ෂා කරගන්න. මාළුගේ වෙන ගොඩක් ඉන්නේ මේ පැත්තේ එළියෙන් බලතෑගේ ඕනේ මෙහෙ. එළියෙන් එන්නේ මේ පැත්තට හොදේ. ඔය ඉන්න තැන් වල ඉඳන් බලන්න. අර එළියෙන් බලන්න පොතේ. මට බලන්නකොත් මේක වීඩියෝ කරගන්න. මට බලන්න. ඉවරයි පරව් එරියා එක නේ. අන්න ලස්සන. ඔව් ඔව්. අර ඒගොල්ලෝ ඉන්නවා. ලස්සනයි යාලා. පර 98 අවුරුද්දේ සම්පූර්ණ විනාශ වුණා. උසු වැඩි දිය වෙලක් ඇවිල්ලා. හා හා. පර 98 අපෝ 2016 ආපහු ආවා. ආවනේ. අපෝ 2032 ආපහු වෙනවා. ඔව්. අවුරුදු 18කට පාරක් එනවා කියන්නේ උසු වැඩි දිය වෙලක්. ඒ උණුසුම් දේවලත් එක්ක විරංජන එනවා නේ. අත්තේ වැඩි වුණාට පස්සේ ජීවියෙක්නේ ඉන්නේ. ඒගොල්ලන් ඔරොත්තු දෙන්න නැති කාට රස්නේ වැඩි වුණාට පස්සේ මැරුණාට පස්සේ කොරල් පාර සම්පූර්ණයෙන් පෙරසෙවල් කාලා ඕදෙන් මැරිච්චා. ඔය වර්ණ තියෙන ඒවයි ජීවීන් ඉන්නවා. ඔය ඉස්සරහට තියෙන ටික ටික තියෙන්නේ. ඔව්. ඉස්සර වගේ නෑ පාට පාට දැන්. මේ වාර මිය ගිහිල්ලා. ඔව් මැරිච්ච ඒවා දැන් පණ මේ ජීවීන් ඉන්නේ වේ පණ පොළ පාට වර්ණ තියෙන කොළ දුඟුරු එමේ පාට පාට. මේ මෙතන තිබුණ එකක්. ඔව් ඒ වර්ණ තියෙන ඒවේ ජීවීන් ඉන්නේ ඒවා. ඒ කියන්නේ අවුරුදු 11කට සැරයක් වගේ දුන්සුම් දේවල් ඔය 18කට වගේ පාර කෙනෙක් 18 වගේ දෙක ගන්න. වැඩි දිවෙන්නේ. අපි අර එල්ලිනෝ එහෙම කියලා කියන එකත් එක්ක වෙනස් වෙනවා. පාර මේ ගෙරෙන්න හිටවපු ටිකක් තියෙනවා එතන. කොරල් පාර සම්පූර්ණ නැතුණාට පස්සේ ගෙරෙන්න. ඔයාලා පුතේ ගන්න හොඳට මගේ පේන්නේ නැහැ. මෙතන මේ එයාලට ඉන්න කෘතිම හදපුවා. අයියෝ තනින් තන මෙහෙ වයි පිටින් ගෙන ආපුවයි. ඔය ගෙනල්ල ඔය හොඳමලා තියෙන දැන් පැල වෙලා තියෙන්නේ ඔය ටික. හරි. ඔකේ ගන්න ෆොටෝ එක. නිල් පාටේ කියන කිරවයි කියලා කියන්නේ. ඔව්. ඒ කියලා පැරටිස් කියන්නේ නේ අර ආ. කිරවයි. අලු පාටේ කියන පරමුවල කියලා කියනවා. මෙයාලා අවසරයද කිපි දෙන්නේ ගොඩක්. මොනේ ඒගොල්ලන්ට ඉස්කෝලේ ඉඳන් බීනල බලන්න පුළුවන් ඕන තරම්.
දන්නේ නැති ඒරියා එක අර එළිය කොටක් තියෙනවද? පාන් හරි බිස්කට් හරි ගෙනල්ලා දැම්මම මාළු වටේ ඉන්නේ ඔක්කොම ළඟට එනවා. ඒ පාන් වලට පුරුදු වෙලා තියෙනවා. වටේම ඉන්න මාළු එකතු වෙනවා ඒ ළඟට. එතන මාළු නැහැ නේ. මාළු ඉන්න මෙතන තමයි වැඩිපුර මාළු ඉන්නේ. එහෙමද? මම බලන් ඉන්නේ ගාසියෙන් බලන් ඉන්නේ. ටිකක් කියලා එමු. මෙයාලට පාට එන මොකද්ද අපි කියන්නේ? ඒ කීරලියයි කියලා කියන්නේ කීරලිය. නෙල් එක්කනට ඔයා කිව්වේ ගිරවයි. ගිරවයි. මොකක්ද අංකල්? ගිරවයි කියන්නේ ටිකක් බෝට්ටු ඉන්නේ. ඔව්. ඒක ඇක්සිඩන්ට් වෙලා නේද? බ්‍රේක් නැහැනේ බෝට්ටු වල ඒකෙන්ද උලන්නේ. ලෝකෙන් ගන්න කියන්නේ පොලිසිය නැති ඉන්න මෙයාලමනේ ට්‍රැෆික් කරා. මේ වගේ සම්පත් මේ විදිහට ආදෙන් රැක් ගන්න ඕනේ ඉතින් නේ. ඔව්. දැන් මේ අර දිගට තියෙනවා මේකේ හැබරික් ටිකක් තියෙන ඒ ඔක්කොම පෙන්නන්න තියෙන ඒවා. අර එහා පැත්තේ දැන් අර අපි දේ කන්නේ වගේ අතන තියෙන්නේ. ඔව්. එතන ඒ ලයින් එකක් තියෙනවනේ. ඔව් මේ දිගට තියෙන පරෙන් ඇතුල් පැත්තේ තියෙන පරෙන් එහා පැත්තේ නෑ. එහා පැත්තට යන්න ගැඹුරු.